පින්නතුනේ දවසට විනාඩි 10ක්වත් හෙට ඉඳන් අපේ අම්මලා තාත්තලා සේරම තරුණ දුවලා පුතාලා කරන්න ඕනේ මේව හොඳ පුතේ විනාඩි 10ක් විතර අරගෙන දවසට මිනිස්සුන්ට විවේකයක් කියලා එකක් නැහැ විනාඩි 10ක් විතර අරගෙන ටිකක් ඉඳගෙන කල්පනා කරන්න කවුරු ගැන මම ගැන තමන් ගැන අර මගේ ඇත්ත මනුස්සයා එක්ක විනාඩි 10ක් විතර කතා කරන්න විනාඩි 10ක් මම කවුද මොකද කරන්නේ මොකක්ද කරන්න ඕන කියලා අපේ බිස්නස් එක පැත්තකින් තියලා පවුල පැත්තකින් තියලා ප්‍රශ්න ටික පැත්තකින් තියලා සියල්ල පැත්තකින් තියලා විනාඩි 10ක් විතර ඔයත් එක්ක කතා කරන්න මම කියනවට කරන්න දුම සැනසීමක් දැනෙනවා අර මම එක්ක තනි වුණා මං ගැන මං විතරනේ දන්නේ මගේ ඇත්තම මනුස්සයා ගැන කවුද දන්නේ දවස අන්තිමේට මතක් වෙන්න ඕනේ අපි ලෝකෙට මොන එදිරිවාදිකම් මොන ගණන්කාරකම් නම්බුකාරකම් මොන මාන්නකාරකම් සල්ලිකාරකම් තිබ්බත් අපි අපිත් එක්ක ජීවත් වෙනකොට හරි හුරතල් පින්නතුනේ අපිට අපි එක්ක වෛරයක් තියෙනවද නෑ අපි හරි ශාන්තයි අපිට අපිත් එක්ක තරහක් නෑ එතකොට අපි හරි සැහැල්ලුයි මට මම එක්ක එදිරිවාදිකමක් තියෙනවා මට මං එක්ක බේරගන්න බැරි දෙයක් නෑ මම එක්ක ජීවත් වෙනකොට හරි පහසුයි පුතේ ඒ ඉඳලා කල්පනා කරන්න මම මොකද්ද කරන්නේ මම මොකද්ද කරන්න ඕනේ මම මොකක්ද මම වෙනුවෙන් කරන්නේ මිනිස්සුන්ට තියෙන්න ඕනේ අර මරණ මංචකයේ ලොවයි දෝලණය වෙනකොට දෙපැත්ත පේනකොට මට කියලා කරගත්ත දෙයක් තියෙන්න ඕනේ මගේ සැනසීම පිණිස මෙන්න මේ දේ තියෙනවා කියලා තියෙන්න ඕනේ මං යෝජනා කරන්නේ ඒකයි වචනකින්වත් සංසාරෙ දිග්ගස ගන්න එපා එක වචනකින්වත් නිර්වාණය ඈත් කරගන්න එපා සංසාරේ කල්ප ගානක් දුක් විඳලා මනුෂ්‍ය ආත්ම භාවය ලබලා තියෙන මේකෙන් හොඳට වැඩ ගන්න ඔය නිවන් දකින්න යන ගමනට අර්ථයක් එක්කව කරගන්න මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ අපි අපිත් එක්ක විතරක් කටයුතු කරනකොට හොඳට මතක තියාගන්න කුසල් මොනවාද කියලා මතක් වෙනවා අකුසල් මොනවාද කියලා මතක් වෙනවා